විතර කිලෝමීටර් 39.3ක් ඇවිල්ලා තියෙනවා. ලීටරයට කිලෝමීටර් 70ක් කරලා තියෙන එතන. ඒ වගේ බලද්දී ඇවරේජ් ගත්තාම ලීටරයට කිලෝමීටර් 60කට වඩා කරලා තියෙනවා මේ රයිඩ් එකේ. කිලෝමීටර් 180. සුබ දැසනක්. අලුත් චාරිකාවක ආරම්භයක් අද. දැන් ඔන්න අපි මේ බයික් එකෙම තමයි යන්න හදන්නේ. ටිකක් දුර ගමන. දඹුල්ලට යන්න හදන්නේ කිලෝමීටර් 160ක් මෙහි ඉඳන් තියෙනවා. ඒ කියන්නේ අපි මුල් සර්විස් එක කරා බයික් එකේ. ඒ කියන්නේ කිලෝමීටර් 500 ගිහිල්ලා අපි කරලා සර්විස් එක නම් කිලෝමීටර් 800 ගණක් තියෙනවා. අපි බලමු කොහොමද කියලා මේ එක්ස්පීරියන්ස් එක. කොහොම හරි පැය 4ක් විතර යයි. අපි යන අතරෙත් බලමු. ඔන්න ඉතින් අද අපේ ගමන අපි ආරම්භ කරා මේ දැනට කිලෝමීටර් 883ක් දුවලා තියෙනවා. මොකද අපි 500 සර්විස් එකක් කරලා 883 තමයි දැන් මේ ගමන ආරම්භ කරන්නේ. කිලෝමීටර් 160ක් පෙන්නුවා මෙහි ඉඳන් ගමන ආරම්භ කර පිළියම්කට ඉඳන්. ඉතින් කඩුවල නගරේ පොත් කරනවා. කඩුවල නගරේ ඒක කැලේ ගන්න. ඒක පාඩම. ඒක උදේට පොඩි බඩගින්නකුත් ආවා. මොනවාරි කන්න මොනවද ඉස්සරහ. ඒ අපි දේවගොඩ හරි ඉන්න පොඩි බඩගින්නක් ආවා. දේවගොඩට වෙනකන් ආවා. ඉතින් අපි මේ PNS එක දැකලා දැන් ඉතින් උදේට මොනවාරි කන්න කියලා යන්නේ. ඉතින් මොනවාරි කමන. එහෙනම් ඔන්න උදේට කන්න අතර කරා ඒ PNS එකෙන් ගෑන් ෆිෂ් රෝල් එකයි ෆිෂ් බන් එකයි සෝසේජ් බන් එකයි ෆිෂ් රෝල් එකයි නෙස්කැෆේ එකයි අපි දැන් කිරිදිවැල පාර යන ගමන් මේ පොඩි වැස්සකුත් එනවා. අද උදේ නම් තිබ්බ නිකන් වැහි කළුවක් පොඩි පොදක් වැටෙනවා. වැස්ස වැඩි වේ වගේ. ඔකට හරි යන්න වේ වගේ. පොඩි වැස්සක් ආව උඩ බලන්න. අපි දැන් කිරිදිවැල ටවුන් එකේ ඉන්නේ. මේ අපි වැස්සේ මාවගේ පොඩි පොදක් තියෙන්නේ. අපිට මෙතන ඉඳන් යන්න ඕන නිත්තඹුව. එහෙම නැත්නම් එතනින් අත්තන කලින් පස්සාලට දාලා තමයි නුවර පාට දාන්න ඕන. අපිට ඒ විදිහට යන්කෝ ගිහිල්ලා නිත්තඹුවට නෙමෙයි අත්තන ගාලා පන්සල ළඟින් තකුමට. ඒක කලින් පස්සාලට වැටෙනවා. එතන අපිට යන්න පුළුවන්. පොඩි පොඩක් යන්නනවා. ඒකත් අපි යනවා. ඒතර ගාණක් නෑ. ඒක දවසක් හොඳයි බයික් රයිඩ් කරන්න. පස්සාලට කිලෝමීටර් 6.8ක් තියෙනවා. මේ ඇවිල්ලා අත්තරගල්ල විහාරය. එතනින් තියෙන පාරේ යන්න ඕන පස්සාලට. දැන් පස්සාල හන්දිය. දැන් අපි එතනින් නුවර පාට දානවා. පස්සාල හන්දිය. අපි එතනින් නුවර පාට දාලා අපි යන් කෙලින්නේ. වේවැල් දෙනින් ඉන්නේ. අපි මේ තෙල් ටිකක් ගහගමු. කට්ටය තියෙන එක. මේක තෙල් ටිකක් ගහගෙන 2000ක 2000ක ඉතින් 2000 අබේ පුස්ස ඉතින් 1000ක තල කිව්වේ. ඔයගොල්ලෝ මතකයේ දිනේ යනකොට
අපිට අබේපුස්ස හන්දියෙන් වමට හරවන කුරුණෑගල පාරට. එදින අබේපුස්ස ඔර්ලෝසුකනේ. අපි දැන් නුවර පාරෙන් හරවනවා වමට අබේපුස්ස කුරුණෑගල. ඒ කුරුණෑගල පාර. දැන් අලව්ව. අපි දැන් ඉන්නේ අලව්ව. මේ මාවයනේ. මේ ගලා බහින්නේ මාවය. අර වතුර බොර බොර වැහලද කොහෙද? ඉස්සරහ පොඩ්ඩක් නතර කරලා යන්න. හරි ලස්සනයි. මාවය. මේ තියෙන මාවය එන වතුර බොර වෙලා තියෙනවා. නේ? ටිකක් ඉඳලා යම්බලා. අපි දැන් ඉන්නේ අලව්ව පහු කරලා දැන් මේ ටික දුරක් ආවා. පිළියන්දල ඉඳන් ආවේ උදේ කීයටද ආවේ? 7:00 මාරට ආවේ. අපි දැන් ඉතින් හිමිහිට ආවේ මොකද උදේ වැස්සකුත් වැස්සා අපි එකටත් ඉඳලා. ඉතින් වැස්සෙන් ඉඳලා ටිකක් කොමාදක් රෙස්ට් කරන්න කියලා පොඩ්ඩක් මෙතන නතර වුණා. මේ මෙතන ලස්සන තැනක් ඇත්තටම. අලව්ව පාස් වෙනවත් එක කුරුණෑගල පැත්තට යනකොට. මේ මාවේ තමයි මේ ගලන්නේ. ඉගෙන බහැලා තියෙනවා. බයික් එකකින් බඩු පටවගෙන යන්නේ නේ. බඩු පටවගෙන තමයි ආවේ. ඉතින් පොල් ගහයි. ඒ පොල් ගහේ මහල දිනවට යනවා. කිලෝමීටර 1000ක් ළඟයි. අපි හත්කමක් දුර ගිහින්. එන්න ආයෙත් අහුනවා දැන් පොල් ගහේ මාස් කරලා යනකොට. මේ වෙතර පඳුර වගේ මට තමයි. ඒකත් වැටෙනවා මම හිතන්නේ යන්න බැරි වෙනවා. itu makan apa sih nih tadi? So, unaata එක ලොකු වැස්සක් නෙමෙයි. සාමාන්‍ය මේ යන්න පුළුවන්. ඒක ඉතර අවුලක් නෑ. හයියෙන් වහින්නේ නෑ. අවුලක් නෑ යන්න පුළුවන්. හරි මෙහෙම නෑ. දැන් කුරුණෑගල ටවුන් එකට නෑ තාම. දැන් කුරුණෑගල තමයි ඇවිල්ලා ඉන්නේ. මේ හරිය ඇවිල්ලා වැහරහන්දිය කුරුණෑගල. දැන් කිලෝමීටර් 997යි. අර ඈත පේනවා ඇතුගල්පුර. කුරුණෑගලකින් තමයි කිලෝමීටර් 1000 සම්පූර්ණ වෙන්නේ. දැන් කුරුණෑගල ටවුන් එක. හයි ස්පීඩ් ලියන උතන. නගර සීමාව තුලදී 50ට වඩා යන්න බෑනේ. කිලෝමීටර් 999. අර තිගල්පුර දෙන බුදුගිලිය. ඒක තමයි ලක්ෂණ කුරුණෑගල ටවුන් එකට. අපි 99යි අවසයි දැන් 17 මීටර 300යි.
දෙමින් යන්න ඕන දඹුල්ලට. දව කාල ලයිට් එකක් අහුණා. 999 8යි. 999යි 9යි. දාහයි දැන් කිලෝමීටර් 1000යි. හරියට කුරුණෑගල ටවුන් එක පාස් වෙනවත් එක්කම තාම ටවුන් එක ඒ හරියින් තමයි කිලෝමීටර් 1000 සම්පූර්ණ වෙන්නේ මේකේ. මොනවද විශේෂ තැනකට එනවා අපි කුරුණෑගල දඹුල්ල පාර යනකොට කොස්කැලේ ඒක රක්ෂිතයක්. ඉතින් අර කාපු හින්දා මේ වෙලාවේ කන්නත් බෑ. නැත්නම් අපිට රොකියක් එහෙම කන්න තිබ්බා. අපි ඕන මේ හරිය පොඩ්ඩක් ඉඳලා යන්න. මේ හරිය පොඩ්ඩක් ලස්සනයි තමයි. ඒ ඉස්සරහ පොඩ්ඩක් ඉඳලා යමු අපි. අපි ඉතින් ඔන්න දැන් කොස්කැලේ හරිය තමයි කුරුණෑගල දඹුල්ල පාර කොස්කැලේ හරිය ආවිද එක දිගටම දැන් ටිකක් ඉතින් අමාරුයි ඉතින් මොකද එක දිගට රයිඩ් කරනවා කියන්නේ ඉතින් බයික් එක පොඩ්ඩක් අමාරුයි. ඊට පොඩ්ඩක් මෙතන නතර වුණා ටිකක් වෙලා ඉඳලා පොඩ්ඩක් රෙස්ට් කරලා යන්න. ඒක ලස්සන තැනක් ඇත්තට මේ කොස්කැලේ රක්ෂිත. අපි එනම් අයිස්ක්‍රීම් එකක් ගමු. එහෙනම් මේක අමු කොහොමද කියලා බලන්න. චොකෝ මැජික්. දැන් කොස්කැලේ ඉඳලා පොඩ්ඩක් රෙස්ට් කරලා දැන් ආයෙ පිටත් වුණා දඹුල්ල පැත්තට. ඒ හරිය දිගටම හදනවා දැන් ඒතර ලස්සන ඇත්තටම. මේ දෙපස්සේ බලන්නකෝ ඇත්තටම මාර සිසිලසයි මෙතන යනකොට. යාපනයේ අයිස්ක්‍රීම්. අර තව ලස්සන තැනක් ගන්න. එතන ස්කේට් එක. Gokoralla police station Ippagamu town එක. ටිකක් දුර ඇවිල්ලා රම්බුටන් තියෙන දැකලා පොඩ්ඩක් නතර කරා. නේද? මේක 110යි මේක 108යි. Ya, rapat yang gede kalah balon gitu. Narsaripura town එක. දැන් අපි narsaripurට ආවා. අද ඇත්තටම මේ කාලගුණේ අපිට වාසියක් වුණා මොකද අද අවුවකුත් නැහැ නිකන් රැස්සකුත් නැහැ. යහි මන්දාරම වගේ තියෙන්නේ. පොඩි පොඩක් ගන්න සමහර දැන් වලට ඒකත් හොඳයි ඉතින් අද. එදින්න මාර ලේසි නේද අපේ ගමන. කොහොම හරි දැන් කිලෝමීටර් 1000ක් පන්නලා දැන් බයිසිකලේ 500 සර්විස් එක කරාට පස්සේ දැන් කිලෝමීටර් 500ක් දුර තියෙනවා. සමහර තැන් වල 65ට 70ට 30 කරා. ඒ RPM එක ගොඩක් නෙවෙන්න ඉන්නේ. මොකද ඩේලි සර්විස් එක ගන්නකම් සාමාන්‍ය ස්පීඩ් එක යන එක විතර මම හිතන්නේ සුදුසු වෙන. कैसे नारसीपुरत में वगैरह रक्षी जाती है और मैं कोस्कले वाली जाएगा तो मैं हमसे मिक्स रहा मेरे टाइम नारसीपुर रास्ते थे रोटी काटे वगैरह थी वो हमारा सिलसिला है रास्ते थे मैं भी दामुल जाता है
ගලේ වෙලටත් ආවද දඹුල්ලට තව කිලෝමීටර් 16ක් තියෙනවා ගලේ වෙල ඉඳන් මේ ගලේ වෙල අවත දිගටම රටක ගියම තියෙනවා. දැන් දඹුල්ලට අපි එනවා දඹුල්ල පොලිස් ස්ටේෂන. ඔන්න දඹුල්ලට ආව දැන් දඹුල්ල පොලිස් ස්ටේෂනට. මේ දඹුල්ල බැරිස්ට් එක. ඒක රියවන්නේ අර බලන්න. මේ දඹුල්ල පොලිස් ස්ටේෂන. දඹුල්ල රජමහා විහාරයට මෙතනින් යන්න පුළුවන්. අපි ටවුන් එකෙන් යන්න මොකද අපි යන තැනත් ඒ ඉස්සරහටම වැටෙන්නේ. තව කිලෝමීටරක් තියෙන දඹුල්ල ටවුන් එකට. එතනින් හැරලා නුවර පාරේ යන්න ඕන. දැන් 1:10 වෙලාව. දඹුල්ලට 1:10. ඉතින් 7:40ට තමයි ගෙදරින් ආයේ පිළියන්දරේ. දැන් 1:10 දඹුල්ලට යනවා. දහමාර 9මාර 10මාර 11මාර 12මාර දැන් 5මාරකට වෙදී ඉඳිනවා මේ මොකද අපි නැවති ආයෙත් එක දිගට මාර වෙන්නේ මේ තමයි දඹුල්ල නගරය ඉස්සරහින් දකුණට හරවනවා පොසු කණුව ළඟින් අපි දකුණට හරවල ගමන් යනවා ගමට හරවල ගමන් අනුරාධපුර පොළොන්නරුව අබර්ණවලට යනවා දුකුණාමල වින්දවත්තර දැන් මෙතනින් දකුණට හරවල නුවර පාර අර දඹුලු ගල තමයි අර පෙන්නේ දඹුල්ල ආර්ථිකෙත් ඉස්සරහදී මේ පාරම කාර්ය බහුල නගරයක් මේ දඹුල්ල කියන්නේ මොකද කියනවනම් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කිව්වම ඉතින් දන්නේ නැතිනේ මුළු ලංකාවට මෙරළු බෙදා හරිනේ මෙතනින් මේ තියෙන්නේ ඉතින් තමයි තියෙන්නේ මේ පාන්තර දෙක තුනේ ඉඳන්ම මේ හරිය ලොරි ගහලා තියෙනවා මොකද මේ ලංකාවේ තියෙන එළවලු ඔක්කොම සියල්ල මෙතන බෙදා හරිනේ ලංකාවට මේ තියෙන එළවලු ලොරි මේ එළවලු ලොරි අතුල් වෙන්නේ මේ ආර්ථික මධ්‍යස්ථානයට ඊට පළාත් වලින් කියන එළවලු තියෙනවා මෙතන ඊට පස්සේ තමයි බෙදා හරිනේ මේ තියෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නේ තාම ලොරි තියෙනවා එක දිගටම ලොරි ගහලා තියෙනවා කොයි එළවලු වරන් කරේ අර ඈතින් තියෙන්නේ දඹුල්ල ගලයි පුරුල්ල ඩිපෝ ඉස්සරහින් හරවන්න බකමුණ පාරේ ඒ පැත්තෙන් තමයි කණ්ඩලමට රිස්සෝ කණ්ඩලම ගාව කවුද නෑ බකමුණ පාරම අර ඈතින් පේන්නේ අර රංගිරි දඹුල්ල රජමහා විහාරය මේ ඉතර අයිති ඉඩක් නැහැ නේද ඉස්සරහින් මමට හරවන අර තියෙන රංගිරි දඹුල්ල රජමහා විහාරය බුදු පිළිවෙල බලමු මේ පැත්තේ යන්න පුළුවන් නේද මේක මම එකපාරක් ගියා කන්දරම යන්නේ මේ පාරෙන්ම තමයි යන්න ඕනේ මෙතන ගිහිල්ලා හැරලා මේ වකුමුණ පාර පොළොන්නරු යන්න පුළුවන් මේ පාරම පොළොන්නරු යන්න පුළුවන් මේක කෙලින්ම වැටෙන්නේ මේ ගිහිල්ලා අලහර පැත්තෙන් ගිරිතලේ හරහා තමයි මේ යන්න පුළුවන් අපිට යන් ගිරිය ඉස්සරහින් කණ්ඩලමට හැරෙන්න ඕන කණ්ඩලමට යනවා මොකද මෙතන
මෙතන වම් පැත්තට මෙහෙම ගිහලා තමයි කණ්ඩලමට යන්න තියෙන්නේ. දෙලින් පාර තමයි වකමුව. මේ තියෙන කණ්ඩලම කොහෙන් බලන්න යනකොට මේ පාරේ. වකමුවන පාර. අන්න දැන් අපි ආවා අපේ ගමන අපිට අපේ යාළුවලා ගෙදරට ආවේ අපි දැන්. හරියටම කිලෝමීටර 1063ක් වෙලා තියෙන මීටරේ අපි පිටත් තුනේ කීයද කියලා මට මතක නැහැ. අපි බලමු. ආවා කොහොම හරි 1063යි මෙතෙන්ට එනකොට. කුරුණෑගලින් තමයි 1000 උනේ. එතන ඉඳන් කිලෝමීටර 63ක් මෙතෙන්ට. දැන් කිලෝමීටර 180ක් විතර ඇවිල්ලා තියෙන දඹුල්ලට මේ පිළියන්දල ඉඳන් අපි දැන් තැනින් තැන නවත්තන ආවේ. දැන් එතකොට මේක මේ පෙන්නන්නේ කැඩි පෙන්නන්නේ. ඒ කියන්නේ අපි නවත්තලා එතනින් පටන් ගත්ත තැන ඉඳන් තමයි අපි මේ බලමු කොහොමද කියලා. මේ පේන ඇතිනේ. මේ බලමු පටන් ගත්ත තැන ඉඳන් කොහොමද කියලා දවසේ අගෝස්තු 1 වෙනිදා. අගෝස්තු 1 වෙනිදා අපි 7:00 මාට තමයි රයිඩ් එක මෙතන ස්ටාර්ට් කරලා තියෙන්නේ. අපි මුලින්ම කිලෝමීටර් 31ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පිළියන්දල ඉඳන් මුල් එක අපේ මේ සාමාන්‍ය කිලෝමීටර් 31ක් කරලා තමයි මම නවත්තලා තියෙන්නේ. එතකොට ෆුවල් කරලා තියෙන 55යි ලීටරයට කිලෝමීටර් 55.8ක් වගේ කරලා තියෙනවා. ඒ 31 ඇතුළත හරිය දෙල්ගොඩ හරියට තමයි මුල් රයිඩ් එකේ. එතනින් 55ක් වගේ කරලා තියෙනවා. එතනින් ඊට පස්සේ ආයි කිලෝමීටර් 12ක් එතන ලීටර කිලෝමීටර් 63ක් වගේ කරලා තියෙනවා. ඊට පස්සේ ආයි එතනින් නවත්තලා කිලෝමීටර් 27ක් කරලා තියෙනවා. එතකොට ලීටර කිලෝමීටර් 61.9ක් වගේ කරලා තියෙනවා. ඊට පස්සේ ආයි කිලෝමීටර් 4ක් ලීටර කිලෝමීටර් 65ක් වගේ කරලා තියෙනවා එතන. ඊට පස්සේ ආයි කිලෝමීටර් 15ක් කරලා තියෙනවා. ලීටර කිලෝමීටර් 66ක් වගේ කරලා තියෙනවා එතන. ඊට පස්සේ ආයි කිලෝමීටර් 20ක් කරලා තියෙනවා. ලීටර කිලෝමීටර් 63ක් කරලා තියෙනවා. ඊට පස්සේ තව කිලෝමීටර් 7ක් ලීටර කිලෝමීටර් 55යි. ඊට පස්සේ කිලෝමීටර් 17ක් ලීටර කිලෝමීටර් 67ක් කරලා තියෙනවා. ඒ හරිය. තව විතර කිලෝමීටර් 39.3ක් ඇවිල්ලා දෙනවා. ලීටර කිලෝමීටර් 70ක් කරලා තියෙනවා එතන. ඊට පස්සේ ආයි කිලෝමීටර් 0.2යි ලීටර 57යි. ඒ වගේ බලද්දී එවරේජ් ගත්තාම ලීටරයට කිලෝමීටර් 60කට වඩා කරලා තියෙනවා මේ රයිඩ් එකේ. කිලෝමීටර් 180. අතරම ගත්තොත් මේ ෆුවල් එෆිෂියන්සි එකත් මේ බයික් එක ඇත්තටම මාර ඉස්සරහින් ඉන්නවා. අතරම ගත්තාම ඇත්තට අපහසුකුත් නෑ අපිට මෙච්චර බඩුත් තියාගෙන තමයි ආවේ. අපි බලමු අපි තව යනවා තැන් කීපයකට. අපි ඒ තැන්වලත් අපි සුන්දරත්වය අපි ගේන්නම් මේ වීඩියෝ එකේ. ඉතින් බලමු. කණ්ඩල වැවේ මාළුද? Kalau hotel lagi pantai? Ya, kilo ya. ආවුණා දෙන්නගෙන එහෙම බයික් එකක් කරලා යනවා. දැන් ඉන්න එහෙම එකකින් බයික් එකක් කරලා යනවා. ඔව්. යාලා දෙයිද? අන්ති විතරයි. ඔහොම යන්න අර දිගට. ඔව් මේ පේන්නේ කණ්ඩලම වැව. අපි ඉතින් කණ්ඩලම වැව පැත්තට ආවම අපි ආවලා ගෙදර ආවා.